විදිහට මට ස්ටඩි කරන්න හම්බුනේ නම් ලැබ් එකක්. කමක් නැහැ මෙතන මොකද අද සෙෂන් තිබ්බේ නැත්නම් දවසක් මට මෙතන ඉන්න පුළුවන්. පහලින් එන ගමන් මම පේපර්ස් ටිකත් print කරගෙන ආවා. අද දවසේ පේපර්ස් කරන්න තමයි මගේ ටාගට් එක. තියරි ටික බලාගත්තට තියරි පුළුවන් වුණාට පේපර් එක කරනකොට තමයි තේරුනේ ඇත්තටම තියරි ඇප්ලයි කරන්න ගියාම කොච්චර අමාරුද කියලා. එක පේපර් එකක් ඉවරයි. ඊටු පේපර්ස් ටිකත් ඔක්කොම කරන්න ඕනේ. මොකද තියරි විතරක් දැනගෙන බෑ පේපර් එකේ අදාළ ක්වෙස්චන් එකට ඇප්ලයි කරන්නත් ඕනේ. පොඩි බඩගින්නකුත් තිබ්බා පල්ලෙහාට යන්නත් ඕනේ. ඒත් ඉතින් ආයි මේ ඔක්කොම බඩ ටිකත් පැක් කරගෙන අරගෙන යන්න ඕන හින්දා ඒ තියෙන කම්මැලිකමට මම ඊළඟ පේපර් එකත් පටන් ගත්තා. කෙලින්ම ලන්ච් එකටම පල්ලෙහාට යනවා. ඒක මට ලේසි. අද තනියෙන් හින්දා අර බඩු මුට්ටුත් දාලා යන්න බෑ. කොහොම අරගෙන යන්න වෙන හින්දා ඊළඟ එකත් කරගලම යනවා කියලා හිතුවා. අද තනියම ආවා. මේ මගේ ෆස්ට් ටයිම් ද කොහෙද මෙහෙම තනියම ඇවිල්ලා කැම්පස් එකට වල පාඩම් කරන. මං හිතුවේ නෑ මට කරගන්න වෙයි කියලා. මම හරි කම්මැලිව තනියෙන් කැම්පස් එකට ඇවිල්ලා වැඩ කරන්න. එවනාට හිතුවට වැඩිය වැඩක් කරන්න පුළුවන් වුණාද? මේ වෙනකොට බලමු අපි ඊටු ටිකත් කරලා හවස් වෙලා තමයි මට ගෙදර යන්න තියෙන ප්ලෑන් එක. අපි බලමු. දොළහට ළඟයි. මම නම් දැන් ඉන්නම් බෑ. හරිම බඩගිනි. මම එහෙනම් පල්ලෙහාට ගිහින් කාලා ඇවිල්ලා අපි ළඟ ටික කරන් පටන් ගමු. අතට වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 4ට පහු වෙලා ඇස්සකුත් එන හින්දා මම කලින්ම චුට්ටක් ගෙදර යන්න ලෑස්ති වුණා. මේ දවස්වල නම් පුදුම වැස්සක් තියෙන. උදේ පටන් ගත්තම අනිත් දවසේ එළිය වැටෙනකන් උනත් එක දිගට වහිනවා. කොච්චර කම්මැලිද කියලා නම් දවසෙම නිදා ගන්න පුළුවන්. ඒත් ඉතින් මොනවා කරන්නද? එක්සෑම් එකක් තියෙනවනේ. පටන් කරන්න එපා. කර්මෙට මේ වගේ වෙද එකක් එන්නෙත් ඒ වගේ දවස්වලට. ඉතින් තාමත් මම පේපර්ස් කරන ගමන් ඉන්නේ. අපි එහෙනම් අද දවසේත් මේ ටික ඉවර කරගමු. මොකද හෙට එක්සෑම් එක. එදා දවසේ කොහොම හරි මේක ඉවර කරගන්න ඕනේ. මේ රෑ එක වෙනකන් ඉතින් එක දිගට වැඩ කරා. කොහොම හරි දැන් නම් පේපර්ස් ටිකත් කරා. තියරි බලන්න ඕනේවත් බැලුවා. පොඩි බයිකුත් තියෙනවා. කරන්න දෙයක් නැහැ. හෙට කියලා ලියන්න තමයි තියෙන්නේ. හෙට නෙමෙයි අද උදේ. මම මේ ටික පැක් කරලා එහෙමම නිදා ගන්නවා. නිදාගෙන හෙට උදේ එක්සෑම් ලියන්න යන්න තියෙනවා. රිෆරන්ස් ෂීට් එක print කරගෙන ඉවරලා තාම පොඩි වට ලියන්න ඕන පොයින්ට්ස් ටිකකුත් මම වෙනම රෙකොලේක ලියාගත්තා. ඒකට මට හෙට උදේට ඒක print කරගෙන ඉක්මන ලියා ගන්න පුළුවන්. The next day. hi ඉතින් එක්සෑම් එක තියෙන්නේ 12ට වුණාට අපි හැමෝම ටිකක් උදේම එනවා. 8 විතර වෙදි කැම්පස් එකට ඇවිල්ලා රිෆරන්ස් ෂීට් එකත් print කරගෙන ඒකට තව මොනවා හරි පොයින්ට්ස් ඇඩ් වෙන්න ඕන නම් ඒ ටිකත් කරගෙන ඔය ටික කරගන්න ටිකක් කලින් එනවා අපි හැමෝම. ඉතින් PNS එකට වෙලා අපි උදේ පැය 4 එහෙම වැඩ කරා. වැඩ කරා කිව්වට ඉතින් ඕකෙන් පැය 2ක් විතර වැඩ කරපු එක නෙමෙයි. එක ඒවට hina වෙවි හිටපු එක තමයි කරේ. කමන්නේ ස්ට්‍රෙස් වෙලා බය වෙලා එක්සෑම් එකට යනවට වැඩිය එහෙම හරි නිදහසක් හම්බෙන එක හොඳයි. කොහොම හරි අන්තිමට ගියේ නම් මාරම් බයෙන් හිටියේ අපි ඔක්කොම. කොච්චර කතා කරත් අපි හැමෝම උතන බය වෙලා හිටියේ. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? ටික කරගත්ත අපි කොහොම හරි.
2,000 years later. අපේ එක්සෑම් ලියන්න මේක තමයි ඉතින් අපේ එක්සෑම් ලිය. එක්සෑම් වලට කියන්නේ I'm okay. I'm fine. Kinchana. Kinchana. Ding, 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 ding. අද එක්සෑම් එක හරි අමාරුයි. අපි පාඩම් කරලා ඉන්නේ ඔළුව හොල්ලන්න නැතුව ඉන්නේ ලියන්න. Okay. සුබන්නනේ. කියන්න දෙන එක්සෑම් එක අපට සුබන්නනේ. තාම අවුරුදු වයිප් එක මේ මැයි වෙසක් වක්ති කීයද කියන්න යන්න අනේ දැන් මම රෙෆරන්ස් ෂීට් එක ගත්තා. ඒ අවශ්‍ය කරන ටික. හරිම වැස්ස හරිම නිදුමක් කොට්ටාවට හරි වැස්ස කොට්ටාවට හරි වැස්ස ඉන්න ස්ලිප් එකට වෙලා ඉන්නවා එක්සෑම් ඉවරයි එකක් ඉවරයි එතකොට ඔය ඇතින් එනවා පේන්නේ මහා වැස්සේ බැක්කවස් හොයන්න ගිය කට්ටිය. එයාලට බැක්කවස් කිව්වොත් වැස්ස නෙමේ ගම් වතුර නෙමේ යට උනත් කමන්නේ යනවා ඒක ගිහින් අරගෙන එන්න කොහෙන් හරි. මේ නම් next day නෙමේ the day after next day. මොකද කලින් දවසේ මං කරේ නිදාගත්ත එකමයි. පේනවනේ ඉතින් අදත් උදේ ඉඳන් වැස්ස වහිනවා ඉවරයක් නැහැ. ඒ වුණාට එක්සෑම් එක ළඟ හින්දා නිදාගෙන බෑ වැඩක් කරන්න ඕනේ. හයි. එදා එක්සෑම් එකට ගියන් පස්සේ අද තමයි මම රෙකෝඩ් කරන්න ගත්තේ. මොකද ඊයේ දවසේ මම කිසිම වැඩක් කරේ නැහැ. කිසිම පාඩමක් ලෙක්චර් ගයිඩ් එකක්වත් අතින් ඇල්ලුවේ නැහැ. රෑ නම් මොනවද තියෙන්නේ මට මොනවද පාඩම් කරන්න තියෙන තැන් ඒ ටික කියලා පොඩ්ඩක් උඩින් රෆ්ලි බලාගෙන ගියා ඒක විතරයි. ඒත් පැය දෙකක් තුනක් වගේ යන පාඩම් කරන්න නැත්තේ ආපහු නිකම් කම්මැලිකමක් තිබ්බේ. තව වහිනවයි සීතලයි මාරම කම්මැලි ඇඳට වෙලා කිසිම වැඩක් කරන්න නැතුව ඔහේ හිටපු එක තමයි කරේ. ඉතින් උදේ නැගිටලා අර කදිගට වැඩ කරා. අතරම කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එච්චරකට පැනික් කරලා හිටියේ. කොහොම හරි දැන් නම් ටිකක් ඕකේ. මොකද මම මේ ටයිම් එක වෙනකොට බල් ඉවර කරන්න ඕනේ කියලා ටාගට් කරගත්ත ටික බල් ඉවර හදන ගමන් රෙෆරන්ස් ෂීට් එකක් හදාගෙන යනවා. මොකද අපිට රෙෆරන්ස් ෂීට් යූස් කරන්න පුළුවන් හින්දා. ඉතින් ටික තමයි දැනට අප්ඩේට් එක දෙන්න තියෙන්නේ. සෙකන්ඩ් එක්සෑම් එකත් ඉවරයි. බයෝ ලියපු එක්සෑම් එකක් මේක. මොකද ගොඩක් අපි තියරි ඉගෙන ගත්තේ අන්තිම වෙලේ. ලතර වෙනවා කෙල්ල. අර නමක අර දෙන්න එක්සෑම් ඉවරයි. උතර කෑවා. මතර කෑවානේ.
for the craving. සතුට සමරන. සතුට නෙවෙයි වල තියෙන craving එක. පැණි රස කන්න. ඒකට තමයි ගත්තේ. සම්මත. දැන් අපි එම්ටි ඉවරයි. අපිට තියෙන PS. ඉතින් අද එක්සෑම් එකේ ලාස්ට් ඩේ එක. ඒ කියන්නේ අදින් අපිට සෙමිස්ටර් එකක් ඉවරයි. අදින් අපේ වැකේෂන් පටන් ගන්නවා. එච්චර ලොකු වැකේෂන් එකක් නැහැ මේ සැරේ මාස එකමාරක් වගේනේ. මොකද අවුරුද්ද මැද හින්දා. ඉතින් පොඩි දුකකුත් තියෙනවා. අපිට සතුටකුත් තියෙනවා. අද එක්සෑම් එකත් හොඳට ලියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි බලමු. එහෙනම් අපි දැන් කැම්පස් එකට යමු. අද නම් ටිකක් උදේ පායනවා. ඇති අන්ත. මේ අපේ පාරේ තියෙන මේ හරියට මං හරි ආසයි. හරි කාම් වයිබ් එකක් තියෙන උදේට. පැය 3ක් තියෙනවා කාන්න මට. බයි සෙෂන් 1 එකේ මට කියලා එන්න හන්දට මොනවද කළේ කියලා. හරි බාග පොඩ බලන්න. දාම ලකුණු කැල්කියුලේට් කරනවා වගේ කේස් එකක් ගිහින් තියෙනවා. ඔයාලා හලෝ ඔයාගේ ෆුල් ස්ට්‍රෙස් වෙච්ච වීඩියෝස් කියන්නේ අද. ඔව් අන්න මම මේක කියනවා. ගෙඩි වල ටික දාලා අනේ ඇයි වටි හිතගෙන මගේ ඇයි ඒව අල්ලගෙන ආයි. එහෙම දින මගේ ලයිලා ඉරයි. ස්ට්‍රෙස් එක දවස් තමයි මේක කරන්නේ. මේ දවස් වලට තමයි දැම්මා. අනේ ළමයි මේ එයා ගෲප් කියලා පීච් එකක් ඇවිල්ලා හරි කරදරේ. පේනවනේ. මම මේ ක්ලිප් එක මියුට් කරා. මොකද මේක දැම්මොත් එහෙනම් මගේ YouTube එකත් එක්කම බෑන් වෙන වැඩක් තමයි මට වෙන්නේ. Dirty onto my lunch. Jesus sucker. 2,000 years later. Oh girl. Dirty onto my lunch. Jesus sucker. පැමිණෙන්න. මේ ඉන්න බඩදරුව අම්මයි. කුමාරයානි යංකෝ. very much pregnant. ට්‍රැක් පැනලා. එක්සෑම් ඉවරුනන් පස්සේ ඉතින් අපි හැමෝගෙම එකම වැඩේ තමයි ෆොටෝ ගහන එක. ෆොටෝ ගහලා ඉවරලා end of the exam end of the semester කියලා ලොකුවට post එකක් share කරන එක තමයි අපි හැමෝගෙම වැඩේ. මේක තමයි මේ ෆොටෝ ගන්න. කොහොම හරි කපාර.
ඉතින් ඔය විදියට සෙකන්ඩ් ඉයර් එකත් ඉවරයි. අපි එහෙනම් තර්ඩ් ඉයර් එකේ හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. බයි බයි.